මොකද්ද කරන්න කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. ප්ලෑන් ඔක්කොම අවුල් වුණා. දැන් මම බස් එක හදලා කවුරුත් අඳුරන්නේ සුපිරිම YouTuber කෙනෙක් වෙන මිනිකට් එක. ඉතින් අද මම මිනිකට් සෙන්ටර් ලොකුම දෙයක් හදනවා. අපි බලමු මොකද්ද හදන්නේ කියලා. කට්ටිය ඉතින් මිනිකට් සෙන්ටර් එක එක જાති හදලා තිබ්බා. මේ වලට පේන්නේ අතරවටින්ම තියෙනවා. ඉතින් මම හදන්නේ කවුරුත් නොකරපු වෙනස්ම දෙයක්. එහෙනම් වීඩියෝ එක සෙට් වෙලා ඉන්න. දිගටම. ඉවර නෑ අන්තිම වෙනකන් ඉන්න. හරි ඉතින් මං කල්පනා කර හිටියා මිනි කැප්ෂන්ට මොන වගේ දෙයක්ද හදන්න කියලා. හරි අපි එහෙනම් මිනිකට් සෙන්ටර් බස් එකක් හදමු. ඉතින් මං කාඩ්බෝඩ් පෙට්ටිත් ගොඩක් ගෙනාවා මේ වැඩේ කරන්න. දැන් ඉතින් අපි වැඩේ පටන් ගමු. ඉතින් යාළුවනේ මම මුලින්ම මෙන්න මේ විදිහට කාඩ්බෝඩ් පෙට්ටි දෙකට කපාගෙන තිබ්බේ. දැන් ඒක කෑලි වලට වෙන් කරනවා. ඉතින් මං හිතුවා යාළුවනේ මෙතන ඉඳන් වීඩියෝ එක ටිකක් ස්පීඩ් කරන්න ඕනේ කියලා. නැත්තම් ඔයාලට කම්මැලි නිසා. කට්ටිය පුළුවන් නම් පොඩි උදව්වක් කරන්න මේක මිනි කැප්ෂන්ට බලන්න පුළුවන් වෙනකන් ෂෙයා කරලා පොඩි උදව්වක් දෙන්න. ඔන්න ඉතින් යාළුවනේ මම බස් එකේ ජනෙල් ටික හෙමින් සීරුවේ කපා ගන්නවා ෂේප් එකේ. ඉතින් යාළුවනේ මට වෙලාවේ හැටියට ලොකු බස් එකක් හදාගන්න වෙලාව තිබුණේ නැහැ. පොඩි බස් එකක් තමයි හැදුවේ ඉතින්. මට වීඩියෝ එක දාන්නත් හදිසියි. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට තමයි බස් එක මුලින්ම ස්ටිකර් කරලා ඉවරුනහම පේන්නේ මම දෙපැත්ත පොඩ්ඩක් පේන් පාරක් ගාලා ගත්තා. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට මම බස් එකේ රෝද ටිකක් හයි කරගත්තා. දැන් මිනි කැප්ෂන් කියලා අකුරු ටික ගහන්න යන්නේ දෙපැත්තෙන්. බලාගෙන ඉන්න. ඔයාලට පේනවා ඇති අර වහලේ උඩ පැත්තෙන් නිල් පාට වගේ කැල්ලක් ගැහුවා. මම ඒ ලයිට් පත්තු වෙන ලස්සනට කැටයමක් ගැහුවා. ඉතින් යාළුවනේ මට වෙලාවත් එක්ක ලොකු බස් එකක් හදාගන්න බැරි වුණා. මං හිතාගෙන හිටියේ ලොකු බස් එකක් හදන්න. ඒ වුණාට මේ කාඩ්බෝඩ් ගොඩක් ගෙනල්ලා තිබ්බට මට වීඩියෝ එක දාගන්න හදිසි වෙලා හිටියේ. ඒකයි මේ වගේ බස් එකක් හැදුවේ. ඉතින් යාළුවනේ මම මෙන්න මේ විදිහට පැත්තෙනුත් මිනි කැප්ෂන් කියලා ගහගත්තා. මං හිතනවා දැන් පොඩි පෙනුමක් ඇවිල්ලා ඇති කියලා. දැන් නම් අපේ බස් එකේ 99%ක්ම වැඩ ඉවරයි. මම බස් එක ඇතුලේ ලයිට් පාටි වගේක් ගහගත්තා. උඩිනුත් ගහගත්ත ලයිට් මේ එක. දැන් තියෙන්නේ මිනි කැප්ෂන්ගේ ලෝගෝ එක ගහන්න විතරයි. අපි බලමු ඒක ගහුවම කොහොම වෙයිද කියලා අපේ අන්තිම පියවර.
මේ බස් එකේ 99%ක්ම වැඩ ඉවර කරලා තියෙද්දි එක ප්‍රශ්නයක් ඇවිල්ලා තිනවා. ඒ තමයි ලෝගෝ එක. මම අපේ පැත්තේ තියෙන බුක් ෂොප් දෙකටම ගියා, දෙකම වහලා. මේ වැස්සත් එක්ක දැන් මට යන්න බුක් ෂොප් එකක් නැහැ. ෂී. මොකද්ද කරන්න කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. ප්ලෑන් ඔක්කොම අවුල් වුණා. දැන් මම බස් එක හදලත් ඉවරයි. ලෝගෝ එක අලවන්න විතරයි තියෙන්නේ. හරි, මට අදහසක් ආව කමන්නේ. ලෝගෝ එක නැතුණාට කමන්නේ. අත් දෙක තියෙනවනේ. අත් දෙකෙන් අඳිමු. මම අඳින කෑල්ල ගන්න තවත් වීඩියෝ එක ලික් වෙන හින්දා ඇන්දට පස්සේ ඉතුරු කොටස පෙන්නන්න. යාළුවනේ මෙන්න තියෙනවා අපේ හදපු නිර්මාණය අවසාන ප්‍රතිඵලය. ඉතින් ලෝගෝ එක නම් පොඩ්ඩක් විතර කැත ඇති යාළුවනේ. ඉතින් print out ගන්න විදියක් තිබුණේ නැහැ. මං හිතනවා මිනි කැප්ෂන් අයියා මේ වීඩියෝ එක බලලා කමෙන්ට් එකක් දායි කියලා. ඒකට තමයි මම මේ වීඩියෝ එක දැම්මේ. බලන්නකෝ ඉතින් බස් එක. වීඩියෝ එකකින් හම්බෙමු. අදට මං ගිහිල්ලා එන්නම්. සබ්ස්ක්‍රයිබ් කරන්න.